Hello friends, ඉතින් වෙනම වගේ මදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ සාවිත් vlogs YouTube channel එකට. වෙනද වගේ මදත් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා තවත් ලස්සන special day vlog එකක්. ඉතින් මේ day vlog එකේදී අපි යනවා බණ්ඩාරගම තියෙන Pearl Bay water park එකට. ඉතින් ඔයගොල්ලෝ first time මේ water park එකට යනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා ඉදිරියට යමු. එහෙනම් ඉතින් වැඩි විස්තර ඕනේ Pearl Bay water park එකට ගිහිල්ලා හම්බෙමු. මේ ගමන ඉතින් අපේ පවුලේ කට්ටියට අමතරව අපේ නැන්දත් ආවා ඉතින් Pearl Bay එකට යන්න. හරියටින් දැන් අපි Pearl Bay එකට ඇවිල්ලා තින්නේ බණ්ඩාරගම තියෙන. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් මේ වෝටර් ඒරියා එකේ එන්ට්‍රන්ස් එක. මේකේ ස්ටාෆ් එක නම් මාරම හොඳයි. මොකද අපි ඇතුළට ගියපු ගමන් අපේ සියලුම ඩීටේල්ස් අරන් අපිට මේ Pearl Bay ගැන සම්පූර්ණ විස්තරයක් දෙනවා ඒගොල්ලෝ. මෙහෙදී ෆුල් ටිකට් හාෆ් ටිකට් කියලා වෙන් වෙන්නේ මීටර 1.2කට වඩා 1.2කට වඩා අඩු කට්ටිය හාෆ් 1.2කට වඩා වැඩි කට්ටිය ෆුල් විදියට තමයි. දැන් ඉතින් අපි Pearl Bay එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආපු ගමන්ම changing room වලට ගිහලා change වෙන්න ආවා. මේකේ washroom changing room එහෙම මාරම clean හොඳට maintain කරනවා. හරියෙන් දැන් අපි Pearl Bay එක ඇතුළට ඇවිල්ලා සම්පූර්ණයෙන් change වෙලා තමයි ආයෙ මම මේක vlog එක කරන්න පටන් ගත්තේ. අපිට මේකේ ටිකට් වලට ගියා රුපියල් එක ටිකට් එක රුපියල් 5500යි. අපි ආපු දවසේ offer තිබ්බේ හින්දා 120ක discount එකක් ආවා. ඕගොල්ලන්ටත් offer තියෙන දවසක ආවොත් තමයි හොඳ. මේකට වතුර බෝතලයක්වත් ගේන්න බෑ. සාමාන්‍යයෙන් මේ කිසිම කෑමක් බීම මුකුත් ගේන්න බෑ. ඕගොල්ලන්ට කැමති නම් ඉතින් මේ බාස්කට් බෝල් කෝට් එකෙත් ඕගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන්. මේ දකුණු අතෙන් බලා ගන්න පුළුවන් ස්පීඩ් බේ එක. ඉතින් ඕගොල්ලන්ට ඇඳුම් එහෙම ගන්න අමතක වුණා නම් මෙතනින් ඇඳුම් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ Pearl Bay ඇතුළේ වෙනම ෂොප් එකක් තියෙනවා ඕගොල්ලන්ට ස්විමින් කිට්ස් එහෙම ගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට දුන්නෙන් එහෙම විදින්න ආසයි නම් ඇරෝ බේ කියලා වෙනම එකක් තියෙනවා. මේ දනේදී ඉතින් අපේ කකුල් වලට ෆිස් තෙරපි වගේ දේවල් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් හැමෝම යන ටාගට් බේ එකත් මේකේ තියෙනවා. ඕගොල්ලන්ට රයිෆල් වලින් ඉලක්කෙට වෙඩි තියන්න ආසයි නම් ඕගොල්ලන්ට මේකටත් එන්න පුළුවන්. මේකේ තියෙන මේන් පූල් එක මේක ලොකු ඇඩයි පොඩි ඇඩයි කියලා වෙන් කරලා තියෙන්නේ. මේ තියෙන ඉතින් ෆුඩ් ඒරියා එක. මේ ඉතින් Pearl Bay එකේ කිඩ්ස් ඇඩ කියලා වෙන් කරලා තියෙන කිඩ්ස් ඒරියා එක. මේකේ වතුර නම් ලොකු ඇඩ බහගෙන ඉන්න පුළුවන්. ඒත් මේක උඩට යන්න නම් මීටර 1.2කට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම ඒ රෝස පාට බෙල්ට් එකත් අතේ තියෙන්න ඕනේ. හරියටින් දැන් අපි කිඩ්ස් ඒරියා එකෙන් පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා ස්ලයිඩ්ස් වලට යන්න පටන් ගත්තා. මොකද වෙලාව සීමිතයිනේ. මේ තියෙන්නේ කිඩ්ස් ඒරියා එකේ ඉස්සරහ පෙනුම. ඔන්න ඉතින් අපි හාහා පුරා කියලා පළවෙනි ස්ලයිඩ් එක යන්න පටන් ගත්තා. මේකට කියන්නේ ඉතින් ලූප් හෝල් කියලා. වංගෝ තමයි කේස් එක. මෙන්න මෙතන ඔන්න ඕක ටිකක් අරගෙන. මේකට ඉතින් ලොකුවට බයි දෙන්නේ නැහැ. මේක නම් මාරම ෆන් මාරම ලස්සන ස්ලයිඩ් එකක්. ඔන්න යනවා. මේ තමයි අපි යන දෙවන ස්ලයිඩ් එක. ඉතින් මේකත් මාරම ලස්සන. ඒ වගේ මේකේ අන්තිමට ගියනම් ටිකක් බයි දෙනවා. කොච්චර වුණත් ඉතින් මං ආසම ස්ලයිඩ් එක තමයි මේක. ලස්සනනේ. ඔන්න ඔන්න ඉතින් ඒ ස්ලයිඩ් එක ඉවර කළා අපි ඉතින් තවත් ස්ලයිඩ් එකක් පදින්න කියලා මේක උඩම තට්ටුවට ආවා. මේකේ දෙවෙනි තට්ටුවේ තියෙනවා තව escape කියලා වෙනම ස්ලයිඩ් එකක්. ඒ කියන්නේ නම් තනි තනියෙන් හැබැයි ඒක නම් ටිකක් බයි දෙනවා. මේ තමයි අපි යන තුන්වෙනි ස්ලයිඩ් එක.
මේක පටන් ගන්න නම් ටිකක් බය හිතෙනවා. හැබැයි පටන් ගත්තට පස්සේ ඉදිරියට ගියේ නම් එච්චර බය හිතෙන්නේ නැහැ හැබැයි. මේ තමයි ඉතින් ඒ ටවර් එකේ තියෙන අන්තිම ස්ලයිඩ් එක. මේකත් එක්ක ඒ ටවර් එකේ සම්පූර්ණ ස්ලයිඩ් තියෙනවා 4ක්. හරි ඉතින් දැන් අපි ටවර් එකේ තියෙන ඔක්කොම වගේ ස්ලයිඩ්ස් ටික කරලා ඉවරයි. දැන් ඉතින් අපිට යන්න දෙනවා තව මේ පැත්තක් තියෙනවා. ඒ පැත්තේ කලින් යන ස්ලයිඩ්ස් ගොඩක් තියෙනවා. අපි එහෙනම් ඒ පැත්තට ගිහලා ඒ පැත්තේ තියෙන ස්ලයිඩ්ස් බෙදලා තියෙන්නේ normal යන ස්ලයිඩ්ස් උයි metal යන ස්ලයිඩ්ස් උයි කියලා. ඉතින් ඔය තියෙන normal යන පළවෙනි ස්ලයිඩ් එක මගේ. මේ තමයි metal යන ස්ලයිඩ්ස්. ඒවා එකලක 3ක් තියෙනවා. ඒත් ඒ 3ම එක වගේ. අපි ඒ ස්ලයිඩ්ස් ටිකක් පැද්දා. දැන් ඉතින් අපි යන්නේ ලන්ච් එක ගන්න. අපි ලන්ච් එක අරන් එන්න හිතන් ඉන්නවා තව ස්ලයිඩ්ස් ටිකක් පදින්න. මේ තමයි ඉතින් ෆුඩ් ඒරියා එක. මේ ෆුඩ් ඒරියා එකේ ඉතින් කෑම ජාති ගොඩක් තියෙනවා. රයිස් කොත්තු පැස්ටා කියලා. ඒ වගේම බොන ජාතිත් ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ට ඩෙසර්ට් විදියට අයිස්ක්‍රීම් වගේ දේවලුත් මේ ෆුඩ් ඒරියා එකකින් ගත්ත හැකියි. හරි දැන් අපි කාලා යම ඉවරයි. දැන් ඉතින් ආයේ පොඩ්ඩක් බෝට් ඒරියා එකට ගිහිල්ලා කරලා තමයි ගෙදර යන්න හිතන් ඉන්නේ. එහෙනම් ඉතින් මං කලින් අන්තිමටම දීපු සයිට්ස් ටිකේ මං ස්ලයිඩ් වගේක් කරේ නෑ. එහෙනම් ඒ ටික කරන්න යමු. මේ ඉතින් මේ ස්ලයිඩ්ස් වලින් මං ආසම ස්ලයිඩ් එක. මොකද මේක වේගින් ගියාට මාරම ලස්සනයි. මේකත් ඉතින් කලින් වගේම ස්ලයිඩ් එකක්. හැබැයි මේක ටික දුරක් යද්දි ටිකක් ඕපන් වෙනවා. දැන් ඉතින් අපි ස්ලයිඩ්ස් වලින් පොඩ්ඩක් ඇවිල්ලා කිඩ්ස් ඒරියා එකට පොඩ්ඩක් ආවා. කිඩ්ස් ඒරියා එකේ උඩට යන්න බැරුණාට හැබැයි කිඩ්ස් ඒරියා එකේ එහා පැත්තේ තියෙන ස්ලයිඩ් වල නම් අපිට ගිහ හැකි. බලන්නකෝ ඊළඟ ස්ලයිඩ් එකේ මට මොකද වෙන්නේ කියලා. මේක ඉතින් මේ පොඩි එක්කෙනා මේක ඇතුළේ ඉන්නවා කියලා කවුරුත් ලයිෆ් ගාඩ්ලා දැකලා තිබ්බේ නැහැ. ඉතින් මට ලයිෆ් ගාඩ්ලා තමයි මේක යන්න කිව්වේ. මොනවා කරන්නද ඉතින් පොඩි එක්කෙනා කරුමේ තමයි. කිඩ්ස් ඒරියා එකේ ඉතින් තනින් තනින් වැටෙන වතුර ආස්සේ ඇවිදින එකත් මාරම ජොලි. දැන් ඉතින් අපි හැම වෝටර් ස්ලයිඩ් එකකම වගේ ප්ලේ කරලා දැන් ඉතින් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඇඳුම් චේන්ජ් කරගෙන තමයි හිතන් ඉන්නේ. ඇඳුම් චේන්ජ් කරගෙන එහෙනම් හල්ලමු. හරිද දැන් අපි චේන්ජ් කරගත්ත ඇඳුම් චේන්ජ් කරගෙන දැන් කෙලින්ම පොඩ්ඩක් ආයි පර්ල් බේක් ඇතුළට යනවා. පොඩ්ඩක් මේ මොන හරි කාලා මෙහෙමම ගෙදර යන්න බලාගෙන. ඉතින් අපි හවසට කන්න කියලා බලාගෙන ෆ්‍රෙන්ච් රයිස් උයි අයිස් කොෆි නෙස්ටී තුනකුයි ගත්තා. දැන් ඉතින් අපි පර්ල් බේක් එළියට යන්න තමයි හදන්නේ. ඉතින් මේගොල්ලෝ අපේ අතේ බෙදලා තියෙන පටියත් මෙතනින් කපලා දානවා. හරිතින් දැන් අපි පර්ල් බේ එකේ ඔක්කොම ස්ලයිඩ්ස් එකෙන් ප්ලේ කරලා ෆුල් එන්ජොයි කරලා දැන් ඉතින් පර්ල් බේ එකේ යන්න තමයි හදන්නේ.
එහෙනම් ඉතින් මෙතනින් මම වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් තාම මගේ YouTube channel එක subscribe කරපු නැති කට්ටිය අනිවාර්යෙන් channel එක subscribe කරලා like කරලා share කරලා දිගටම එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් මේ වගේ තවත් අලුත්ම වීඩියෝ එකකින් කම්බෙමු.